වෙලා තියෙන challenge එක තමයි Christmas cookies හදන්න. ඒ අපි තමයි මේ මට මත් ඔයා කියන්නේ ඔයාට ඉතින් කුකිස් හදන්න පුළුවන් කියලා බලන්න. දැන් මම මාළවකට ඉක්මනට හදනවා කිව්වා. ඉක්මනට හදපන් ඒක. අපන්නේ කොන්න තමයි තුල්ල දාලා මේක. Hey guys, welcome back to Sunny and Suma YouTube channel. ඉතින් හැමෝටම Merry Christmas. ඉතින් අද Christmas ඒ නිසා අපි හිතුවා Christmas cooking challenge එකක් උන්වලන්ට අරන් එන්න. ඉතින් අපිත් එක්ක teams එකක් එකතු වෙලා ඉන්නවා. ඉතින් මේගොල්ලන්ට හදන්න දෙන food item එක තමයි cookies. ඉතින් ඒගොල්ලෝ cookies වලට අපි cookies වල decoration එක, taste එක මේ දෙකම test කරනවා. අතක තියාගන්න judge board එකක් ඉන්නවා. වෙනදට cooking challenge එකක වෙන විදියම තමයි මේකත්. ජජ් බෝඩ් එකක් ඉන්නවා, ටේස්ට් එක බලනවා, අපියරන්ස් එක ඔක්කොම බලනවා. එහෙනම් බලලා තමයි මාක්ස් දෙන්නේ. දැන් බලමු මොන ටීම් එකද වින් කරන්නේ කියලා. ඉතින් අපි බලමු අපේ ටීම් මෙම්බර්ස්ලා කවුද කියලා. මේන අපේ ටීම් මෙම්බර්ස්ලා. හයි ඉතින් දැන් අපි යන් අපේ වීඩියෝ එකට. අද අපේ හම්බුනේ challenge එක තමයි Christmas cookies හදන එක. ඉතින් අද challenge එක අපි තමයි දිනන්න යන්නේ. මේගොල්ලෝ මේ පරදිනවා අපි දිනනවා. දැන් ඔයා කියන්නේ ඔයාට ඉතින් කුකිස් හදන්න පුළුවන් කියලා බලන්න අපි තමයි අද හොඳටම කුකිස් හදලා පෙන්නන්නේ. මම නම් මේ කුකිස් හදන්න දන්නේ නැහැ. ඉතින් මෙයා තමයි දන්නා කුකිස් හදන්න. මම කියලා දෙන්නම්. මාත් වැඩි දන්නේ නැහැ. හැබැයි කොහොමද යදු? මම නම් මේ කුකිස් හදන්න දන්නේ නැහැ. මෙයා දන්නා කියලා කිව්වා. මම දන්නේ නැහැ. හදමු. අනිත් එක පැත්තේ උදව දීපන්. සීනි දාන්න. මේ සීනි ඔක්කොම දාන්නද? ඔව්. මේ කරෙන්න. කොහෙද මන්ද? බඩු තියෙනවා අපේ. බීට් කරන්න යන්නේ. තුල්ල දාලා මේක. මේ වතුර වෙන්නේ නැහැ නේද මේක? වතුර ටිකක් දාන්න බෑද? දැන් බිත්තරේ දාන්න යන්නේ. එක බිත්තරයද දෙකයිද? එකයි. ඒකනේ බා. මොකද ඉවර වෙන්නේ? ආයේ මේ බිත්තරේ දාලා බීට් කරන්න යන්නේ. කොහෙදගේ? නැවත. සැකයිද දාන්න? කටවාන් ඉදිරියට කරන්න ලේසි නේද? බීට් කරන්නේ ඉවර වෙන්නේ නැත්නම් ඉක්මනට හදන්න. යකෝ ඉස්සෙල්ලා ඉවරයි බා. යකෝ අපේ කල්ලියරයි මේ. පොඩ්ඩක් මිලතරේ දෙන්නන්න. හදලා ඉවර වෙලා පෙන්නන්න. හරි නේද? අපේ එක ලස්සනයි කොහොමද? ලස්සන ඉඳලා රසලයිද? නෑ ලස්සනක් තියෙයි. හරි නේද? අපි ඉක්මනට මේ කලින් හදලා නෑ. ඒකට කොහොමයි හදනවද? පොඩ නවත. අය ඒ ගාන හරිනේ. සීනි තාම කැට. සීනි කඩන රත් කරන්න එනවා. උඹලට නෑ. ඔව් නේ. බොරුවට කෑගේ ඔය විතරයි වගරේ. හරි. එකම දැන් මේව ගන්න නැත්නම් එහෙම අය වටේ යනවා.
හරි ඉතින් දැන් ටීම් A එක කුකීස් හදන්න ස්ටාර්ට් කරලා තියෙන්නේ. B එකත් ස්ටාර්ට් කරලා තියෙන්නේ. B එක ස්ටාර්ට් කරලා ඉවරයි කුකීස් හදන එක. දැන් අපි ටීම් B එක පැත්තට ගිහින් බලමු ඒගොල්ලෝ මොකද කරන්නේ. මම දන්න මට බර්ත්ඩේ මාල් බේකින් සෝඩා දැම්ම. හරි ඔක දාන්න මේකද? රසදා. tinggal bambang mobil. කොහේ මේ තව තියෙන්නේ? හරිද? mobil mulai kata kan tuh. ඔව්. ඔන්න ඉඳපන් මේ මගේ මැෂින් එක නෙමෙයිනේ බා. ඔයා ඕක ඒකට ඉදෙන්නේ නැහැ ටික හයියෙන් කරන්න. ඔබ කරන්න දෙවිල්ල. මේ බැටරි තියෙන. මෙච්චර ඉතින් මීට එහා මීට එන්න. කලවම් වෙලා තියෙන්නේ මං ඇවිල්ලා බලනවා. අපි මේක දැන් ෆ්‍රීසර් එකට දාලා ඉන්නවා. ඔව් මේ තියෙන්නේ අපි හදපු මේක. අතරමුකුත් අපි අරගොල්ලන්ට කලින් හරි ඉක්මනට හැදුවා. තව විනාඩි 20කින් විතර මේක ෆ්‍රීසර් වුණා පස්සේ බලමු. අපි දැන් මේ ෆ්‍රීස් එකට දාන්න යන්නේ. එහෙනම් අපි විනාඩි 20කින් හම්බෙමු. හරි ඉතින් දැන් මේගොල්ලෝ කුකී ඩෝ එක විනාඩි 20ක් ෆ්‍රීස් එකේ දාලා අරගෙන තියෙන්නේ. දැන් තියෙන්නේ මේගොල්ලන්ට ෂේප්ස් කට් කරන්න. ඉතින් අපි ගිහින් බලමු දැන් ටීම්ස් දෙකේ කොහොමද ෂේප්ස් කට් කරන්නේ මොනවද කරන්නේ කියලා බලමු. අපි දැන් විනාඩි 20කට පස්සේ අපි කුකී ඩෝ එක ෆ්‍රීස් එකෙන් ගත්තා. දැන් අපි කුකීස් හදන්න යන්නේ. බටර් එක ගන්න මේකේ. ඔව් ගන්න. මේ ඔක්කොගෙම ගන්න. ඔගේ ට්‍රේ එක ඇති වෙන්න ගන්න. udah nih ganti. ඈ? Yate. ආ මට මේකට පිටි දාන්න. යට කියන්නේ? Tadi. ඔය නේද මට කියන්නේ? Ah. ඔව් අපි දැන් මේක විනාඩි 20ක් තියලා ඉවරලා එළියට ගත්ත ෆ්‍රීසර් එකෙන්. ඉතින් මෙයා මේක මෙතන කෑලි හදනකම් අපි මේකේ බටර් පාරක් ගමු. මේ හොඳයි. Kepala daun. මේ හොඳයි. Alright. Ini ඔයගොල්ලෝ අරගොල්ලෝට ඉක්මනට ඉස්සරහින් ඉන්නේ. ඕ ඉතින් අරගොල්ලෝ තවම ෆ්‍රිජ් එකේ දාලා තවම ගත්තේ නැහැ. ඒක විනාඩි 20ක් නේ. මේ ඒක පොඩ මහතට ආවනේ නේද? මේකද? හිමි. දැන් නැත්නම් ඉගෙන ගන්න මගේ. ලස්සනයි. මොනවද තරගොල්ලෝ ඉක්මන් කරන්න කරන්න. අපි දැන් හදාගත්ත කුකීස් ටික බේක් කරගන්න යන්නේ. සෙල්සියස් අංශක 170ට දාලා තමයි බේක් කරන්න යන්නේ. දාලා විනාඩි 20ක් බේක් කරගන්න ඕනේ. අපි අරක බේක් වෙන්න දැම්මා. ඒක දැන් බේක් වෙනවා. අපි එතකන් අයිසිං එක හදාගමු. මේ දාන්න. ඒක දාන්න. හැබැයි අරක මේකෙම තියලා කරන්න තිබ්බා.
භාගයක් මුලින්ම දාන්නකෝ. අරන්න බා. නේ ඔක්කොම දාන්න. ඔය ඇති. එඩි බේක් මේක. දෙහි චුට්ටක් දාන්න. ඇති. දුම දානවනේ. මේ හැන්දෙන් දැන් ඉතින් කුකීස් ටික බේක් වෙලා ඉවරයි ටීම්ස් දෙකේම. දැන් ඉතින් මේගොල්ලෝ ලෑස්ති වෙන්නේ අයිසින් කරන්න. ඉතින් බලමු මේගොල්ලෝ කොහොමද අයිසින් කරන්නේ, මේගොල්ලෝගේ ඩෙකොරේෂන්ස් එක බලමු. අපි කුකීස් ටික හැදුවා බේක් කරලා දැන් එළියට ගත්තා. දැන් අපි අයිසිං කරන්න තමයි යන්නේ. අපි අයිසිං එකත් හදාගත්තා. මේක රතු පාට. මේක රතු පාට මේක කුල පාට. රෝස පාටද? හරි බං මොකක් හරි. පාට දාන්න අනිවා මේකද. හැන්ද දුල්ලම ගෙනියලා දාන්න. දැන් ඔම තියන්න. කපන්න ඕනේ නේ. පස්සේ කපමු. දැන් කපමු. හැලෙනවා. කවුද? මං කපන්නම් ඔයා ඉන්න දඟලන්නේ නැතුව නැත්තම් සොරගෙන. ඔක්කොම හරි. මේ පොඩ්ඩක් වතුර ගතිය නැද්ද බයිගේ? ඔය දෙපංගමම් පොට්ටක්. මේක ඇස්සේ ගත ගන්න. ප්‍රශ්න අහන්න ඕනේ අපි. දැන් යක්. දැන් මම මාළවකට ඉබ්බට හදනවා කිව්වා. ඉබ්බට හදපන් ඒක. මොකද්ද? අපන්නේ කොන කොන. කොහොමද දැම්මත් එකයි. ඒක තියලා පොඩ්ඩක් ඉන්න. ඒකනේ බං ප්‍රශ්න. ඔබ පඬිතේක ඔක්කොම කරන්නේ. වෙනවා. මූ නියමයෙන් කටුවානේ. කොනක් කපන්න යන්නද? මේ කල්ලා. දැන් මේ වයිට් එකට මේක මේ දාගන්න. ඒක දාලත් දාන්නේ. ඔව්. සිරවට. ඒකින් නේද කැඩිච්ච ගතිය මේ ඔක්කොම අහන්නේ. ටොප් බඩු. ඒකට දාන්න ඔව් විනෝයිද? මේ ඕක මේ කෝප්පෙට දාන්න. නඩු බාණ්ඩ. හරි පස්සේ මාබල් කුකීස් අද. මොනවාද? මාබල්. මේක කරනවා. මාබල්. කොතනද? කුකීස් ආයෙ කවුලක් නැසේ ඉක්ලි කරන්නේ. හරිනේ. අපි ක්‍රිස්මස් කුකීස් හදුවා. මේ තියෙන්නේ ඩෙකොරේට් කරපු ක්‍රිස්මස් කුකීස්. අපේ පොඩින් අපේක තමයි රහම. ඔයා කොහමද කියන්නේ? කාලා බලන්නකෝ. මං කාලා බලන්න පේරෙත් මම. ඔන්නෝක පෙන්න දින මුලින්ම. මේ අපි හදපු ක්‍රිස්මස් ඒක කුකීස්. තමයි රහන තියෙක. පේනවා කාගේ. පේන්නේ බෑනේ මං කාගේද කියලා රහ නැති එක කාලානේ බලන්න. මේක රහයි. බෑ නෑ. අපි දැන් මේක ජජ්ලාට දීලා බලමු රස. එතකොට ඉතින් මගේ එක තමයි කොහොමද තියන්නේ මම ඒක දන්නවා. චොක් කමන්න දීලා බලන්න. මගේ එක තමයි දින එක මමත් දන්නවා. හරි ඉතින් දැන් ටීම්ස් දෙකම මේගොල්ලෝගේ කුකීස් ටික රෙඩි කරන් ඉවරයි. ඊට මේගොල්ලෝ හදාගත්ත කුකීස් අපි ජජස්ලාට දීලා බලමු ටෙස්ට් එක කරන්න. බලමු මොන ටීම් එකද වින් කරන්නේ කියලා. ඊට මට වැඩට යන්න බැරි වුණා බලා ගන්න ඕනේ උඹලා. දැන් ටෙස්ට් කරලා කියන කට්ටිය. ඉස්ලාම් ඩිපොන් දෙන්නම. ලස්සන. මේ වයි සොක්ස් කුකීස් වලින් මේක ලස්සනයි. මේ දෙක ලස්සනයි. ඔයාලට මොකද? වැඩිම ලස්සන මොකක්ද? මේවා මේ දෙකම එකම වගේ. මේවා මේ ටික එකම වගේ. ලකුණු ඕනේ. ලකුණු ඕනේ. මේකට කීයක් දෙනවද? අරකට කීයක් දෙනවද ලකුණු? 10න් මේ ප්ලේට් එකේ ඩෙකොරේෂන් වැඩි මේකේ ඩෙකොරේෂන් අඩුයි. මේකට දෙන්න පුළුවන් 10න් 8ක් වගේ දෙන්න පුළුවන්. මේකට 10න් 7ක් වගේ දෙන්න පුළුවන්. හරි ඔයාගේ සචින් නයි. ඒක හොඳයි මේකෙන් 10න් 8ක් දෙන්න මේකෙන් 10න් 6ක් දෙන්න හරි දැන් ග්ලේඩ් දෙන්න. මට නම් මේ දෙකේම ඩෙකොරේෂන්ස් පොඩ්ඩක් එක වගේ මේකේ ක්‍රිස්මස් ට්‍රී එකක් තියෙනවා මට මේකට 10න් 9ක් දෙන්න පුළුවන් මේකට 10න් 8ක් දෙන්න පුළුවන්
හරි ඉතින් දැන් ඔයගොල්ලෝ කාලා අපිට රස බලලා කියන්න. අරුණ පිළිදෙට කරා. යාන අපේ රාදෙන්න තියෙනවා. බලන්න කියලා ලයිව් එකේ කන්න. बिस्किट का दिया हुआ है यस क्रिस्पी पूरा अपना के तो देख रहे හරි අවල් වල තියෙන කියලා අපේ කට්ටියගේ මහන්සියයි ලස්සනයි ඒ ඔක්කොම බලලා උත්තර දෙන්න. හිතන්න දෙයක් නෑ බං අපේ එක තමයි. මේ කඩාගෙන යනවා. මන්නංගම මෙන්න මේකට කියන්නේ. එහෙනම් ඇත්ත සත්‍ය ප්‍රකාශ කරන්න අපි බලමු. අපි එනම් මේ ටීම් එක ලීඩර්ස්ලා දෙන්න ගියමුනේ. ඔයගොල්ලෝ මේ වින් එක කාගෙද කියන්නද? ටීම් එක ලීඩර්ස්ලා දෙන්නේ. ඔයා දැන් ඔයගොල්ලෝ කාටද වින දෙන්නේ? අපි ඉස්සෙල්ලාම කියනවා ටීම් ලීඩර් දෙන්නටත් ඒගොල්ලෝගේ කැම ෂෙයාර් කරගෙන පාගන්න. කන්නේ කොහොමද? කාලා කන්නේ බා දෙන්න තරහෙන්මයි කන්නේ නේ. දානෑනේ. ඒක අදට අහුවෙන්නේ නැහැ දැක්කනේ. දෙන්නගේ අදහස් ඔච්චර බාධා ඉදිරිපත් කරමු නේද බාධාට ලක් කරන්න බෑ. දෙන්නගේ අදහස අදහස පොඩ්ඩක් ඉහළ හිටියනම් මම ඉතින් තමන්ගේ එක මෙයාගේ කඩපාඩුවක් තියෙනවා කියන්නේ ඔයා මෙයාගේ ඔයා මෙයාගේ එක්කන්න නෑ වගේ. තමන්ගේ කොට කන්න තමන්ගේ ගෙමුත් අමරසිංහ රසතිය බිස්කට් ගතිය මොනවා කියන රහයි රහයි වාගේ වඩා රහයිද? මම මගේ කෑවේ ඉතින් කණ්ඩ කාලා බලන්න. තමන්ගේ එක තමන්ම කන්න. යකෝ. මම මගේ එක මෙයාගේ රහයි බොඩි එක මිස් හරි. දැන් ඔයගොල්ලෝ මේ දැන් විනර සිලෙක්ට් කරන්න. තමන්ගේ ලැටම තමන්ගේ එක රහයි. ජජ් ගෙන් පටන් ගන්න ඉස්සෙල්ලා. මෙයාගේ එක ස්වීට් මෙයාගේ ක්‍රිස්පි හැබැයි මම ආස ස්වීට් එකට ඒ නිසා මම මෙයාගේකට 10 out of 8 දෙනවා මෙයාගේට 7 දෙනවා. මට නම් මෙයාගේ එක සොෆ්ට් ස්වීට් මෙයාගේ ක්‍රිස්පි ගතිය දෙන බිස්කට් වගේ ඒක නිසා මම මෙයාගේ එක සිලෙක්ට් කරනවා යා ලකුණු කීයද දෙන්නගේ? මෙයාට අපි 10න් 8ක් දුන්නා මෙයාට අපි 10න් 9ක් දෙනවා මේකේ මෙයාගේ ගොඩක් ස්වීට්. මේකේ මේකේ මෙයාගේ වරුණු ජම්මත් නන්න දන්න වගේම තමයි කතා මම මම මේකේ කිව්වා ස්වීට් ආසන ස්වීට් එකෙන් කන්න ඒක මගේ එක විතරම දෙන්නේ මෙයාගේ ස්වීට් ඒ වගේම ක්‍රිස්පි දිනවා අරගේ ස්වීට් නෑ ඒ ක්‍රිස්පි දිනවා හැබැයි ඒක රහයි ඒක සාවයි ඔය කියන්නේ සාමාන්‍යයෙන් කන්න ආසයි දෙනවා ඒක හැබැයි දෙකම හොඳයි දෙකම හොඳ නිසා මම දෙකටම 10න් 8 ගන්න දෙනවා දැන් ඔයගොල්ලෝ ඕවරෝල් කවා මේ දෙන්න එක තුන් දෙනාම මේ එකතු වෙලා එක විනර් කෙනෙක්ව තෝරගන්නවා. තුන් දෙනාම කතා කරන ඕවරෝල් කවුද උන්නේ? ඔක රාසින් කිව්වනම් හොඳයි. ඒ ලකුණු කම්පයකට තේරෙනවා. ලකුණු කම්පයකට තේරෙනවා. ජජස් කරනත් ඉතින් මෙයා තමයි. අපි වින විදියට මෙයාව තෝරගන්නවා.
ඉතින් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා කවුද Christmas cooking challenge එක win කරේ කියලා. ඉතින් දිනු guys අත්මී තමයි win කරන්නේ. ඉතින් මේ විදිහට තමයි අපේ Christmas cooking challenge එක ඉවර වෙන්නේ. ඉතින් අපි like කරන්න, comment කරන්න, subscribe කරන්න, share කරන්න. ඒ විතරම අපේ Instagram, TikTok pages අපි description එකේ mention කරලා තියෙනවා. ඉතින් අපි Insta, TikTok වලින් follow කරන්න. දැන් ඉතින් අපි අදට ගිහින් යන්න හැමෝටම සාමය සතුට පිණිස සුබම සුබ නත්තලක් වෙන කියලා මම ප්‍රාර්ථනා කරනවා. Bye. Ho, ho, ho! Merry Christmas!